Hi everyone, welcome back to my YouTube channel. අපි ලන්ච් අවුට් එකක් යන්න ප්ලෑන් කරා. ඉතින් අපි සිලෙක්ට් කරගත්තේ බීච් සයිඩ් රෙස්ටෝරන්ට් එකක්. මේ තියෙන්නේ කොල්පිටිය මෙරින් ඩ්‍රයිව් රෝඩ් එක. අපි ඇවිත් ඉන්නේ I Beach රෙස්ටෝරන්ට් එකට. මේ රෙස්ටෝරන්ට් එකේ ඩිරෙක්ට් සී විව් එකක් තමයි තියෙන්නේ. මේක හරිම ලස්සනයි. මේ රෙස්ටෝරන්ට් එකේ රූෆ්ටොප් සිටින් ඒරියා එකක් තියෙනවා. දැන් මම පෙන්නන්නේ අවුට්ඩෝර් සිටින් ඒරියා එක. මේ රෙස්ටෝරන්ට් එකේ ලයිව් මියුසික් තියෙනවා. ඒ වගේම ඔයා ඉවිනින් ටයිම් එකට මේ රෙස්ටෝරන්ට් එකට ආවොත් ඔයාට ලස්සන සන්සෙට් විව් එකක් බලා ගන්නත් පුළුවන්. අපි මුලින්ම ඔර්ඩර් කරා චොක්ලට් වැනිලා මිල්ක් ෂේක් දෙකක්. මුලින්ම try කරා වැනිලා ෂේක් එක. ඒක නම් හරිම රසයි. ඊළඟට try කරා චොක්ලට් ෂේක් එක. මට නම් ගොඩාක්ම සෙට් උනේ වැනිලා ෂේක් එක තමයි. ඊළඟට අපි තව ඔර්ඩර් කරා සීෆුඩ් නාසි ගොරන් රයිස් එකක්. අපේ මීල් එක රෙඩි වෙනකන් අපි ගියා පොඩක් බීච් එකේ ඇවිදින්න. පොඩියට ප්ලේ කරන්න ප්ලේ ඒරියා එකකුත් හදලා තියෙනවා. දැන් අපි යමු රෙස්ටෝරන්ට් එකේ මෙනු එක බලන්න. අපි මේ රෙස්ටෝරන්ට් එකට ගියේ ලන්ච් ටයිම් එකේ. මේ රෙස්ටෝරන්ට් එකට ඉවිනින් ටයිම් එකේ යනවා නම් ගොඩාක් ලස්සන කියලා මට හිතෙනවා. මොකද සන්සෙට් එකත් වඩා බලන්න පුළුවන් මේ රෙස්ටෝරන්ට් එකට ගියාම. මේ තියෙන අපි ඔර්ඩර් කරපු සීෆුඩ් නාසි ගොරන් රයිස් එක. රයිස් එක නම් හරිම රසයි. හොඳට සීෆුඩ් ඇඩ් කරලා ස්පයිසි එකට තිබ්බා. අපි ඔර්ඩර් කරපු මීල් එකේ මිල්ක් ෂේක් එකේ ෆයිනල් බිල් එක තමයි මේ තියෙන්නේ. රෙස්ටෝරන්ට් එකේ මීල් වල ප්‍රයිස් එකට අමතරව 10%ක සර්විස් චාර්ජ් එකක් ඇඩ් වෙනවා. ඊළඟට අපි ගියා ඩෙසර්ට් ගන්න වැල්ලවතිතේ රියෝ අයිස්ක්‍රීම් එකට. මේ තියෙන රියෝ අයිස්ක්‍රීම් එකේ මෙනු කාඩ් එක. අපි ඔර්ඩර් කරා coffee and chocolate sundae nuts එකයි. ඒක රුපියල් 650යි. chocolate nut අයිස්ක්‍රීම් එකයි. ඒකේ සිංගල් පෝෂන් එක ඔර්ඩර් කරේ රුපියල් 350යි. රීසනබල් ප්‍රයිස් එකට අයිස්ක්‍රීම් වලට මෙතනට આવත් ගන්න පුළුවන්. රියෝ එකේ අයිස්ක්‍රීම් ගැන නම් කියන්න දෙයක් නෑ. හරිම රසයි. try කරපු කෙනෙක් දන්නවා රස කොහොමද කියලා.
මේ තියෙන coffee and chocolate sundae එක. මේක හරිම රසයි. මේ තියෙන chocolate nut ice cream එක. දිගටම Diary of Hush එකතු වෙලා ඉන්න. තවත් දවසක තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු. සුබ දවසක්.